අදත් ලස්සනට ඉර පායපු දවසක්. අහස හරිම පැහැදිලි. ඉතින් අපි මේ ජීවත් වෙන පුංචි පවුල ඇතුලේ අපි අපේ දරුවන්ට තමයි මූලික තැන දෙන්නේ. ඉතින් එයාලා හොඳින් හැදෙනව නම් අපිට ඊට වඩා සතුටක් නැහැ. ඉතින් අද vlog එක තුලින් ඔයාලට මම අරගෙන ආවේ මේ නිවාඩු කාලයේ අපේ දුවගේ උදෑසන කාලේ. ඇත්තටම එයා මේ නිවාඩු කාලේ නම් ටිකක් දවල්ලා තමයි නැගිටින්නේ. එයා නිදාගන්නේ ඉහළ මාලේ, අපිත් නිදාගන්නේ පහළ මාලේ. ඉතින් මම උදේ හැරිලා එයා ඉන්න තැනට දෙන්න යනවා. ගිහිල්ලා එයාට අවදි කරනවා. ඉතින් එහෙම අවදි කරායින් පස්සේ හැමදාම එයා මට good morning කියලා ඇඳෙන් බැහැලා එනවා. ඉතින් ඇත්තටම උදෑසනම පුංචි දරුවෙක් අවදි වුණාම එයාට පුරුදු කරන්න ඕන අපි එයාලගේ බෙඩ් ෂීට් එක නවන්න, ඇඳ හදන්න, ඒ වගේ හොඳ පුරුදු. එහෙම නැතුව උදෙන්ම ඇඳෙන් බහලා ඇවිල්ලා අපිලිවෙලකට ඇඳ තියලා එහෙම එන්නේ එයාට කියලා දෙන්න හොඳ නැහැ. දරුවන්ව පුංචි කාලේ ඉඳලම හොඳ දේවල් වලට පුරුදු කරාම එයාලගේ පෞරුෂය ඉබේම වර්ධනය වෙනවා. අමුතුවෙන් එයාලට ලොකු නාම උගන්වන්න දෙයක් නැහැ. තැනකට ගිහිල්ලා වුණත් එයාලා බය නැතුව මේ විදියටම මේ පුරුදු ටික දිගටම කරගෙන යනවා. ඔන්න ඉතින් එයා දැන් නැගිටලා දැන් ඉතින් එයාගේ පාසලේ වැඩ කටයුතු කරන්න තමයි ඔය හදන්නේ. ඉතින් මම එයාට රසම රස තේ එකක් ගිහින් තමයි මේ හදන්නේ. එයා හරිම ආසයි උදේ හම්බෙන කිරි තේ එකට. ඉතින් මම සමහරක් දවසට ඒකට චොක්ලට් පවුඩර් එකතු කරලා දෙනවා. සමහරක් දවසට නිකන් දෙනවා. දැන් අද මේ චොක්ලට් පවුඩර් දාපු දවසක්. ඉතින් බලමුකෝ අපි එයා මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඔන්න එයා තේක රසයි කියලා කියනවා. අපිට නත් දැසන්ම මුණුසුම් තේ කෝප්පයක් බිව්වම මේක නිකන් මැජික් එකක් වගේනේ. දවසම ප්‍රබෝධවත්ම ගත කරන්න ඒක ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් පුංචි දරුවනුත් එහෙම තමයි. එයාලා ඉතින් හැම දෙයක්ම රසට තමයි ඉල්ලන්නේ. ඇත්තටම උදෙන් නැගිටලා දරුවෙක් පාඩම් කරන එක ඉතාම හොඳ දෙයක්. මොනවා හරි දෙයක නිරත වෙනවා කියන්නේ ඒකේ එක හොඳම පුරුද්දක්. එහෙම නැතිව එයාලා ටීවී බලනවා නම් උදෙන්ම නැගිටලා ෆෝන් එක බලනවා නම් ඇත්තටම ඒක අනුමත කරන්න බැහැ. කාමරයක වුණත් ජලදරජන විවෘත කිරීම හොඳ දෙයක්. ඒකෙන් ඉර එළිය අපේ කාමරයට වැදිලා ඒක තියෙන විස බීජ ඔක්කොම විනාශ වෙලා යනවා. ඉතින් මගේ දුව හරි කැමතියි මෙන්න උදේට නැගිටලා ජනේල ඇරලා පොඩ්ඩක් වටපිටාව බලලා සබඳහන් පොඩ්ඩක් විඳින්න. ඇත්තටම එතකොට එයාලට පුළුවන් පරිසරයත් එක්ක බද්ධ වෙලා ඒගොල්ලන්ගේ ජීවිතය ගත කරන්න. ඉතින් මේ එයාට අමතර පොතක් හම්බෙන එයා ආසයි ගොඩාක් පොත් කියවන්න. ඉතින් පොත් කියවන්න ආස දරුවෙක් කියලා කියන්නේ ලෝකයේ දිනන දරුවෙක්. ඉතින් පොත් කියවන එක ගොඩාක් හොඳ පුරුද්දක්. ඉතින් මේ බ්ලොග් එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.